ඔබ මහසෝනා නම් යක්ෂයාට බියක් දක්වන බව මම දන්නවා. මහසෝන් කතාපුවත ඔබ තවමත් දන්නේ නැත්නම් මම කැමති එය මතක් කරන්නද. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතුරෙන් එක් ප්‍රබල යෝධයෙකු ලෙස තරමක් මිටිවුවත් ගෝඨයිම්බර විරුදාවලි ලබා සිටියා. රිටිගල ප්‍රදේශය භාරව ඒ වන විට සිටි යක්ෂ ගෝත්‍රික සේනාපතියා රිටිගල ජයසේනය. ගෝඨයිම්බර්ගේ නිවසේ පැවති සාදයක් අතරතුරදී රිටිගල ජයසේනයන් ගෝඨයිම්බර්ගේ බිරිඳට කළ විහිළුවක් දුරදිග යෑමෙන් ගෝඨයිම්බර් හා ජයසේන අතර විශාල ආරවුලක් ඇති වුණා. ඒ සමතයකට පත් කිරීම සඳහා අංගම් 8ක් පැවැත්වීමට දිනයක් සහ වේලාවක් දෙදෙනා යොදාගනු ලැබුණා. ගෝඨයිම්බරට සාපේක්ෂව රිටිගල ජයසේන කියන්නේ මහා දේහධාරී පුරුෂයෙක්. ඒ නිසාම ජයසේනයන් ගෝඨයිම්බර්ගේ ගෝරනාඩු ගැන එතරම් තැකීමක් කළේ නැහැ. සටන දිනේදීත් මදුවිත තොලගා සිටි ජයසේනයන්ට මුහුණ දීමට සිදු වූයේ නොසිතූ විරු සිදුවීම. සටන අතරතුර ගෝඨයිම්බර ජයසේනගේ දනහිසට පැන වම් පායේ සුළඟිල්ලෙන් ජයසේනයන්ගේ නිකටට ගැසූ මරු පහරින් හිස වෙන්නූ ජයසේනයන්ගේ කඳ කෙසෙල් ගසක්සේ සටන් භූමිය මත ඇද වැටුණා. ගෝඨයිම්බර්ගේ මරු සැඟ වූ පහරින් කඳින් වෙන්නූ හිස බඹ ගානක් ඈතට ගොස් විසිවුණා. රිටිගල ජයසේනයන්ට එල්ල වූ ඒ මරු පහරින් වෙන් වූ හිස මහා කැලෑවට ඉතා ඉහළින් ගිහින් වැටුණා. ඔළුව වැටුණු ප්‍රදේශය අදටත් ඔළු කරඳ ලෙසත්, බෙල්ල වෙන් වූ ස්ථානය බෙල්ලන් කඩවල ලෙසත්, තල්ල වැටුණු ස්ථානය යකල්ල ලෙසත් අදටත් හඳුන්වනු ලබනවා. රිටිගල අවට ගම්වාසීන්ගේ ජන විඤ්ඤාණය තුළ රිටිගල ජයසේනයන්ගේ මේ ඉතිහාස පුවත අදටත් නොනැසී පවතිනවා. නොසිතූ විරූ ලෙස කඳින් වෙන් වූ හිස සොයා යක්ෂ ගෝත්‍රිකයින් මුළු කැලෑවම පීරුවත් එය එකවර සොයාගත නොහැකි වුණා. එනිසා රිටිගල ජයසේනයන්ගේ ප්‍රාණයෙන් නිරුද්ධ වීමට පෙර ජීවය රැක ගැනීම සඳහා යක්ෂ ගෝත්‍රිකයින් සිදු කළේ වලසෙකුගේ හිසක් ගලවාගෙන වෙන ජයසේනයන්ගේ කයට සවි කිරීමයි. තිබූ කලබලය නිසා එය සවි කළේ වැරදි දිශාවට. එතැන් පටන් ජයසේනයන්ගේ කඳට වලසෙකුගේ හිසක් බද්ධ කිරීම නිසා විකෘති ජීවයක්සේ එය දිස් වුණා. මහසෝනා නමින් අදටත් ගැමියන් බියවන්නේ ජයසේනයන්ගේ මෙම සිදුවීමෙන් අනතුරු